මම එදා ආරම්භ කරපු ඒ කර්මාන්තය අද රන්මල් කියන නමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම අලවි සැල්වල පොඩි කුඩා අලවි සැලේ සිට සුපිරිම වෙළසැල දක්වා අලවි කටයුතු කරගෙන යනවා. කිරිටොෆි කියන්නේ ගෙදරින් පටන් ගත්ත දෙයක්. ඉතින් අද ඒක මම බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරා රන්මල් කියන බ්‍රෑන්ඩ් එකට. දැනට අපි රටවල් දෙකකට විතර වගේ අපි අපනයනයේ කටයුතු අපි කරනවා. රන්මල් ස්වීට් හවුස් ආයතනය කියන්නේ අපේ රටේ රස කැවිලි නිෂ්පාදකින් අතර සිටින ප්‍රමුඛ පෙළේ රස කැවිලි ආයතනයක්. රන්මල් ආයතනයේ 25 වන සංවත්සරයේ පසුගියදා පැවැත්වුණා. මේහිදී අදහස් පළ කළ රන්මල් ස්වීට් හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රාජේෂ් සේනාරත්න මහතා. මම අවිස්සාවැල්ල ප්‍රදේශයේ ඉපදිලා මං ගැන පොඩ්ඩක් කෙටියෙන් මම මේ අවුරුදු 25 ගැනම ආපස්සට කතා කළ යුතුමයි. මොකද ඒ ගැන මං කතා කළේ නැත්තම් මං වැරදි කෙනෙක් වෙනවා. මම දරණිගල ප්‍රදේශයේ මම අධ්‍යාපන කටයුතු ආරම්භ කරලා පුද්ගලික ආයතනයක මම ඉස්සෙල්ලාම සේවය කළා. ඉතින් ඒ කාලය තුලදී මම අපේ ගෙදර මම ඒ ඉස්කෝලේ යන කාලේ පොඩි අපේ ගෙදර අපේ අම්මා තල කැරලි නිෂ්පාදනය කරා. ඉතින් ඒ තල කැරලි මම ඉස්කෝලේ යන කාලේ අපේ අම්මා දෙනවා පැකට් කරලා මේක පොතේ කඩේට දාන්න කියලා. ඉතින් ඒ ආభాසයේ අපේ ගෙදර තිබුණ දරණියගල ඉන්න කාලේ. ඉතින් මම ඒ කර්මාන්ත ශාලාවෙන් ඊට පස්සේ මම අයින් වුණාට පස්සේ මට හිතුණා මම ගොඩ ලොකු රිස්ක් එකක් ගත්තේ. මොකද මට කියලා මට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා මට හිතුණාම මම ඒ ආයතනයෙන් මම අයින් වෙලා මම අයිස්සාර ප්‍රදේශයේ මම මගේ නෝනත් එක්ක කිරිටොපි නිෂ්පාදනයේ පොඩියට පටන් ගත්තා. ඉතින් එදා ඒ ආරම්භ කරපු කිරිටොපි නිෂ්පාදනය ඇත්තම මම කිරිටොෆි නෙවෙයි මම ගොඩක් දුරට මම බ්‍රෑන්ඩ් එකක් තමයි මම හැදුවේ. මොකද මම කිරිටොෆි හැදුවට මගේ රන්මල් කියන බ්‍රෑන්ඩ් එක තමයි එදා ඉඳන් මට අවශ්‍ය වුණේ මගේ සමාජගත කරන්න. ඉතින් මම එදා ආරම්භ කරපු ඒ කර්මාන්තය අද රන්මල් කියන නමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම අලවි සැල්වල පොඩි කුඩා අලවි සැලේ සිට සුපිරිම වෙළසැල දක්වා අලවි කටයුතු කරගෙන යනවා. ඉතින් මට ගොඩක් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද අද මම දිවයිනේ ගොඩක් හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි මගේ වෙළඳ මේ ජාලය ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් එදා මම ආරම්භ කරපු දේ මම අද දකින්නේ මම ඒ දැකපු හීනේ අද සැබෑ වෙලා තියෙනවා මට. මොකද මම එදා චූටියට පටන් ගත්තත් මට ලොකු හීනයක් මගේ තිබුණා. මගේ මේ ව්‍යාපාරේ මම කොතනටද ගෙනියන්නේ කියන දේ. ඉතින් අදත් මම ඒ දේ හිතනවා. මම මෙතනින් අද මේ අවුරුදු 25 තුල මම ගෙනාපු මේ මග තව ඉස්සරහට කොහොමද මගේ ඉතුරු වසර ටික මම කොහොමද මගේ ප්ලෑන් එක කොහොමද මගේ විෂන් එක කොතනටද මම ගෙනියන්නේ කියන එක මම ප්ලෑන් කරනවා. ඉතින් ඒ ගැන මම පොඩ්ඩක් කතා කර යුතුයි. මම දැන් 2025 වන විට මම 2030 මගේ අවුරුදු 5 ප්ලෑන් එක අපි කොහොමද ව්‍යවසායකයෙක් විදිහට කටයුතු කරන්න කියන දේ තමයි මම හිතන්නේ. අපි දැනට මම හිතන්නේ අපේ ආයතනයේ නිෂ්පාදන කටයුතු නිෂ්පාදන වර්ග 30ක් විතර අපේ ආයතනයේ නිෂ්පාදනය වෙනවා. අපි කිරිටොෆි වලින් අපි පටන් ගත්තත් අපි දැනට බිස්කට්ස් ඒ වගේම ජෙලි මාෂ්මෙලෝස් වැනි වර්ග විශාල ප්‍රමාණයක් අපි අපේ ආයතනයේ නිෂ්පාදනයේ කටයුතු වල යෙදෙනවා. ඉතින් ඒ හරහා අපි ලොකු විශාල අපේ බිස්නස් කියන්නේ කස්ටම් බේස් එකක් අපේ තියෙනවා. ඉතින් ඒ හරහා අපිට ගොඩක් මම හිතන්නේ අපේ ලංකාවේ තියෙන මේ අපේ ආයතන වශයෙන් බැලුවම රස කැවිලි ආයතන වලින් අපි එකට අපි ඉන්නවා. මොකද කිරිටොෆි කියන්නේ ගෙදරින් පටන් ගත්ත දෙයක්. ඉතින් අද ඒක මම බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරා රන්මල් කියන බ්‍රෑන්ඩ් එකට. ඉතින් අද ඒ තත්ත්වෙට ගේන්න පුළුවන් වුණේ මට මගේ තිබුණ ඒ උත්සාහයත් ඒ වගේ මට ඒ ලැබුණු සහයෝගයත් එක්ක තමයි. ඉතින් මගේ ඊළඟ අපි අවුරුදු 5 ගැන කතා කරන්නේ. අපි කොහොමද ජාත්‍යන්තරේ ජයගන්නේ? ඒ කොහොමද අපි ජාත්‍යන්තරයට යන්නේ? දැනට අපි රටවල් දෙකකට විතර වගේ අපි අපනයනයේ කටයුතු අපි කරනවා නිෂ්පාදන කටයුතු. ඉතින් ඊළඟ වර්ෂයේ අපි දැනටත් අපි ඒ ගැන
සැලසුම් කරගෙන යනවා. අපි ඊළඟ අපි අලුත් නිෂ්පාදන කොහොමද අපි වෙළඳපොළට හඳුන්වා දෙන්නේ. ඒ වගේ මම දැන් අපි හිතන්නේ ලංකාවේ විතරක් අපිට මේ නිෂ්පාදන දැන් බෙදා හැරීම් කටයුතු කරනවා වගේම අපට අවශ්‍යයි දැන් අපනයනය පැත්තට යොමු වෙන්න. ඒ සඳහා අපි දැන් කටයුතු දැනටත් අපේ ආයතනය තුල සකසමින් පවතිනවා. යා අවශ්‍ය කරන යම්ත සූත්‍ර ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන දැනුම අපිට පෙළක්කට හය කරන්න වෙයි පිට රටවල් වලින්. ඉතින් ඒ වගේ අපේ සැලැස්මක් අපේ ආයතනයේ දැන් අපි මැනේජ්මන්ට් එකෙන් අපි දැන් කරගෙන යනවා. මොකද කියන්න සතුටුයි. මොකද හේතුව අපි එදා ඒ පටන් ගත්ත දේ අද ඒ වැනි තත්ත්වයට ගේන්න මට ලොකු කැපකිරීමක් සිද්ධ කරන්න වුණා. මොකද මම ඒ දවසේ ඉඳන්ම මගේ හීනයක් දැකපු දෙයක් තමයි මට ඒ ව්‍යාපාරයේ මගේ මේ ව්‍යාපාරය ලංකාවේ කොතනටද ගේන්න කියන එක. ඉතින් අද මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේ මට තව ස්තුති කරන්න ඕනේ. මගේ මේ ව්‍යාපාරය මෙවැනි තත්වයකට ගේන්න මේ ස්ථාවරයේ තත්වයට ගේන්න මට සහයෝගය දීපු මගේ පවුලේ සියලු දෙනා මගේ බිරිඳ විශේෂයෙන්ම මාත් එක්කම එකටම හිටියා මුල ඉඳන් සිටම. ඉතින් එතුමිය මට ගොඩාක් ලොකු හයියක් වුණා මගේ මේ ගමනට. අපි ශක්තිමත්ව වැඩ කරොත් අපට දෙයක් ළඟා කරගන්න පුළුවන් වේවි. ඉතින් අපි ඒ වගේ මට කියන්න තියෙන්නේ අපි ඊළඟ අපි කරන අපේ ටාගට්ස් වලට අපි යන ගමන් අපිට අවශ්‍ය වෙනවා අපේ රටට දෙයක් අපි කරන්න. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ කරන සේවාවෙන් විශාල සේවාවක් අපේ නගරයටත් ඒ වගේම රටටත් ව්‍යවසායකින් වශයෙන් අපි සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ කටයුතු වල අපි යෙදিলা ඉන්න අපේ ආයතනයේ අපේ රන්මල් ස්වීට් හවුස් ආයතනයේ මොකද ලොකු හයියක් තියෙනවා මේ කාර්ය මණ්ඩලයේ. මොකද අපිට හොඳ නිෂ්පාදනයක් අපිට වෙළඳපොළට දෙන්න නම් අපිට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනේ. ඒ වගේම හොඳ සප්ලයර්ස්ලා කණ්ඩායමක් අපිට ඉන්න ඕනේ. ඒ වගේම හොඳ බෙදා හැරීමේ කටයුතු කිරීමට හොඳ සේල්ස් ටීම් එකක්, ඒ වගේම හොඳ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ටිකක් ඉන්න ඕනේ. ඉතින් මේ තුනම එකතු වුණොත් තමයි අපිට හොඳ සේවාවක් අපේ කස්ටමර්ට දෙන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තමයි කස්ටමර්ට හොඳ සර්විස් එකක් දෙන්න. ඉතින් ඔන්න අපි ඒ වගේම මම කල්පනා කරන්නේ ඊළඟ වර්ෂය තුල අපි මේ ඊළඟ අපේ වර්ෂ කීපය තුල එවැනි ගමනක් යන්න තමයි මගේ ඊගව අපේ විෂන් එක තියෙන්නේ.